සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අද මම මේ වීඩියෝ එකකින් අරගෙන ආවේ ඔයාලට ලොකු ගැටලුවක් වෙලා තියෙන මේ කූඩුව ගඳ ගහන ප්‍රශ්නේ සහ ඔයාලගේ ලීටර් එක තෙත් වෙන ප්‍රශ්නෙට විසඳුමක් අරගෙන. ඔන්න ඉතින් මේ තියෙන්නේ මගේ ගෙදර. ගෙදර සහ මගේ කූඩුව අතර පරතරය බලන්න. ඔයාලා හිතනවද අපි මේ ගඳ ගහ මේ ගෙදර ඉන්නවා කියලා? නෑ. අපේ කූඩුව එහෙම ගඳ ගහන්නේ නෑ. ලිටර් එක තෙත් වෙන්නෙත් නෑ. අපි ඒකට විශේෂ ක්‍රමයක් යොදා ගන්නවා. මම ඒක කියලා දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. තව දෙයක් බලන්න එහා ගෙදර ගෙස්ට් හවුස් එකක් තමයි තියෙන්නේ. මේකට එනවා ගොඩක් ෆැමිලීස් ඒ වගේම කපල්ස් නවාතැන් ගන්න. ඉතින් එහෙම බැලුවොත් ඉස්සෙල්ලාම අපේ කූඩුව ගඳයි නම් මෙයාලගෙන් තමයි පැමිණිල්ලක් එන්නේ අනේ මේ කූඩුව නතර කරගන්න අපේ බිස්නස් එක කරගන්න වෙන්නේ නැහැ කියලා. බලන්න මේ තියෙන මගේ කූඩුව. ඒ කූඩුව සහ එයාලගේ ගෙදර අතර තියෙන පරතරය බලන්න. මම බොරුවක් කියනවා නම්. ඉතින් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න වීඩියෝ එකක් ආපු ගමන්ම බලන්න. හරි. ඔන්න ඒ ක්‍රමේ අපි හැමදාම උදේට හොඳට රේක්ක කරනවා. මම කියලා දෙන්නම් කොහොමද රේක්ක කරන්න ඕනේ කියලා. අපි කූඩුව ඉස්සෙල්ලාම සත්තු දානකොට අපි කරන්නේ හරියටම 4 වෙනි දවසේ උදේ ඉඳන් රේක්ක කරන්න ගන්නවා. සමහර අයට හිතයි මේක පිස්සුවක් කියලා. එහෙම හිතන්න නැතුව කම්මැලි නැතුව 4 වෙනි දවසේ ඉඳන් රේක්ක කරන්න ගන්න. එතකොට ඉස්සෙල්ලාම සත්තුන්ට මේ දවස් 3න් වගේ අපි අඟල් 2ක් වගේ 10 තට්ටුවක් දානවා. 10 තට්ටුවක් දාලා 4 වෙනි දවසේ උදේ ඉඳන් තමයි රේක්ක කරන්න ගන්නෙ. අපි සත්තු දවස් 40ක් තියා ගන්නවා. ඒ දවස් 40න් දවස් 36 වෙනකන් රේක්ක කරනවා. එතකොට ඒ දවස් 40 ඉවර වෙනකම්ම 1/10 බිඳුවක්වත් කූඩුව ඇතුළට ආයෙ දාන්නේ නැහැ. ඒ දාපු 10 වලින්ම තමයි රේක්ක කරලා මේ විදියට හොඳට හදාගන්නේ. බලන්නකො මේ 10 වල කිසිම ජරාවක් නැහැ. මේ අනික පොඩි පණුවෙක්වත් නැහැ. ඒ තරම් ක්ලීන් එකට තියෙනවා. මේ සත්තුන් ඉපදිලා ඉන්න දවස් ටිකේ ඒ කියන්නේ 1-40 අතර ජීවිත කාලෙ ඉන්නේ. ඉතින් එයාලට දෙන්න ඕනේ සැප ඔක්කොම දෙන්න ඕනේ. පිරිසිදුව තියන්න ඕනේ. එතකොට තමයි හොඳට බර හිටින්නේ. තව දෙයක් තියෙනවා. දැන් කූඩුවේ මෙතන වතුර බකට් එක තියෙන්නේ. එතන වතුර බකට් එක යට කොයි වෙලාවෙත් පොඩ්ඩක් තෙත් වෙනවා. ඒ තෙත් වෙන ටික අයින් කරලා දාන්න. ඉස්සරහට මම වීඩියෝ එකේ පෙන්නන්නම්. මේ මගේ හස්බන්ඩ් කරන විදිහ හැම වතුර බකට් එකක් යටම තෙත් වෙලා තිබුණොත් ඒ ටික එයා අයින් කරනවා. අයින් කළා 10 දාන්නේ අර අනිත් 10ත් එකම කවලම් කරලා මේ රේක්ක කරනවා. හැමදාම මේ විදිහට කරොත් කූඩුව තෙත් වෙන්නේ නැහැ කොහොමටවත්. තෙත් අර වතුර වැටෙනේ ඔක්කොම අයින් වෙනවනේ නැතුව ඊට වැඩිය එක්ක වැස්සට දෙමුණොත් තමයි තෙත් වෙන්නේ. නැතුව තෙත් වෙන්න විදිහක් නැහැ කූඩුව. මේ කූඩුව පොඩ්ඩක්වත් ගඳ ගහන්නෙත් නැහැ මේ විදිහට රේක්ක කරාම. ඔයාලත් මේ විදිහට රේක්ක කරලා බලන්න. අනිවාර්යෙන් හරියනවා. හරි මේ තියෙන්නේ ඔය වතුර බකට් එකේ යට වැටලා තියෙන 10 තෙත් වෙලා තියෙන ටික තමයි මෙයා අයින් කරන්නේ. බලන්නකෝ එයා කරන විදිහ වටේටම තියෙන 10 තෙත් වෙලා තියෙන ටික බාස්කට් එකකට අයින් කරනවා. ඔයාලා කරන විදිහ බලාගෙන ඒ විදිහට කරන්න. පොඩ්ඩක් හරි තෙත් වෙලා තිබුණොත් මේ ලිටර් එක ඒ ටික අයින් කරන්න බය නැතුව. ඒක එහෙම තියෙන්න තමයි එතන පණුව ගහලා ගඳ ගහන්න ගන්නෙ. බලන්නකෝ. එයා ඒ ටික ඔක්කොම බාස්කට් එකට දාලා අයින් කරනවා. මම වලට අදහසක් ගන්න තමයි මම මේක පෙන්නන්නේ. ඒ වගේම හැමදාම උදේට වතුර බාස්කට් හොඳට සුද්ධ කරන්න. බ්‍රෂ් එකකින් අතුල්ලලා ඒ කියන්නේ මේ දාන බෙහෙත් වල ජරාව එහෙම තියෙනවනේ ඒව හොඳට සුද්ධ කරන්න. සත්තුන්ට හොඳට පිරිසිදුව වතුර දෙන්න ඕනේ. එතකොට තමයි එයාලා ලොකු බරකට උනත් යන්නේ.
එහෙනම් මේ වීඩියෝ එක අවසන් කරන්නම්. ඔයාලත් මං කිව්ව විදිහටම කරලා බලන්න. හරි අනිවාර්යයෙන්ම හරියනවා. ඊගව වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. සුබ දවසක්.